කුකුල් කේන්තිකාරයෙක්ද? ඉක්මනටම කේන්ති යනවද? හේතුවක් නැතුව ඉන්න හැමෝටම බනිනවද? නැත්තම් ඔයාටම රිද්ද ගන්නවද? එහෙමත් නැත්තම් ඔයත් එක්ක ඉන්න අයට ඔයා රිදවනවද? කේන්තිය කියන්නේ හොඳ සාධකයක් නන් නෙවෙයි. මොකද කේන්ති ගන්නකින් සිද්ධ වෙන්නේ අපි අපේ ප්‍රතිරූපය විනාශ කරගන්න එක. කේන්තිය හරියට මුහුදක තියෙන අයිස්බර්ග් එකක් වගේ. එහෙම නැත්තම් ඒක අයිස් කඳුවක් වගේ. ඇයි මං එහෙම කියන්නේ? බාහිර සමාජය දකින්නේ අපිට මුහුදේ පේන ඒ අයිස් කන්දේ උඩ කොටස විතරයි. ඒ කියන්නේ ඒ හරියට වගේ කේන්තිය. ඔයා ප්‍රතිචාර දක්වන ආකාරය, ඔයා කියන වචන, ඔයාගේ හැසිරීම තමයි අපි දකින්නේ. හැබැයි ඔයාගේ අභ්‍යන්තරය, ඒ කියන්නේ මුහුදෙන් පතුල තියෙන කොටස ඊට වඩා ගොඩාක් ගැඹුරුයි. ඒ තමයි ඔයාගේ ළමාවියේ කම්පන. එහෙම නැත්තම් ඔයාගේ අඳුරු මතක. එහෙම නැත්තම් ඔයාගේ ජීවිතේ ඔයා ලබපු සමහර පුද්ගලයන් ඔයාට ලබා දුන්නු දරුණු අත්දැකීම්. එහෙම නැත්තම් ඔයාගේ ජීවිතය ඇතුලේ ඇතිවන කලකිරීම. මේ හැම දෙයකම එකතුවක් තමයි ඔයාගේ තරහවට හේතු වෙන්නේ. සාමාන්‍ය ජීවිතයේදී අපිට විවිධ අවස්ථාවල කේන්ති යන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් වෙන්න ඕනි ඒ කේන්තිය පාලනය කරගන්න. මම අද කතා කරන්නේ කොහොමද ඔයාගේ කේන්තිය පාලනය කරගන්න අවශ්‍ය කියන කාරණාව ගැන. කේන්තිය පාලනය කරගන්නකොට අපි කරන්න ඕනේ පළවෙනිම දේ තමයි මුලින්ම අපි අපේ කේන්තියට සාධක වන හේතුව හොයාගන්න එක. ඇත්තට මේ කේන්තිය ඇතිවන කාරණාව ඔයා කේන්ති ගන්න මොන කාරණාවක්ද? එහෙමනම් ඔයාට පුළුවන් පොඩි විවේකයක් ගන්න. ඔයා දන්නවනම් ඔයාට කේන්ති යනවා කියලා පුංචි බ්‍රේක් එකක් ගන්න. විනාඩි 15ක් විනාඩි 30ක් විතර ඒ ස්ථානයෙන් ඔයාට ඉවත් වෙන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි ඔයාට 1 to 10, 10 to 1 හිමීට කවුන්ට් කරන්න පුළුවන්. තුන්වෙනි කාරණාව ඔයාට ගැඹුරු හුස්ම ගැනීමේ අභ්‍යාසයෙන් නිරත වෙන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි ඔයාට පුළුවනි ඉක්මනින්ම ගිහිල්ලා හොඳ ඇල් වතුර විදුරුවක් බොන්න. එහෙම නැත්නම් කූල් වෝටර් වලින් ඔයාට මූණ හොද ගන්නත් පුළුවන්. අධික කේන්තියක් එනවා නම් ඔයාට අයිස් කැටයක් අරගෙන ඔයාගේ අත් දෙකේ තියාගන්නත් පුළුවන්. ඊළඟ කාරණාව නිදහසේ කල්පනා කරන්න. මේ කේන්ති ගන්න හේතුව ඇත්තටම ප්‍රැක්ටිකලි ඔයා කේන්ති ගන්න ඕනි කාරණාවක්ද? මේක සංසන්දනය කරන්න. ඒ කියන්නේ එයාගේ පැත්තනොත් ඒකට හේතුව හොයන්න. ඒ වගේම ඔයාගේ කේන්තියේ මට්ටම ඔයා හොයාගන්න ඕන. ඔයාට කේන්ති ගියාම ඔයාට කෑ ගහන්න හිතනවා නම්, නරක වචන වලින් බනින්න හිතනවා නම්, එහෙම නැත්නම් ගහන්න හිතනවා නම්, නැත්නම් ඔයාටම රිද්ද ගන්නවා නම්, ඔයා වගේ මට්ටම හොඳටම තේරුම් ගන්න ඕන. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාට හිතවත් කෙනෙක් එක්ක, ඔයාව හොඳින්ම තේරුම් ගන්න කෙනෙක් එක්ක, විශ්වාසවන්ත කෙනෙක් එක්ක ඔයාගේ ප්‍රශ්නය කතා කරන්න. මොකද කතා කිරීම තුළින් ඔයාගේ කේන්තිය පාලනය කරගන්න පුළුවන්. ඉතින් මම මේ කියලා දුන්නේ දින සරලම ටිප්ස් ටිකක්. කේන්තිය කියන්නේ හොඳ දෙයක් නෙවෙයි. අපි කේන්ති ගන්නෙ අපිට පාලනය කරන්න බැරි දේවල් වලට. ඔයාට ඔයාව හැරෙන්න වෙන කිසිම කෙනෙක්ව පාලනය කරන්න බෑ. ඒ හින්දා හැමෝටම කලින් ඔයාගේ හැඟීම් ටික හඳුනගන්න, ඔයාගේ හැඟීම් ටික අඳුනගෙන කේන්තන අවස්ථා පුළුවන් තරම් මග හරින්න උත්සාහ කරන්න.